පින්වතුනි, අද මං ඔයාට කියා දෙන්නේ අප මහ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා බලය පිළිබඳ ලස්සන ජාතක කතාවක්. මේක තමයි නලපාන ජාතකය. බෝසතාණන් වහන්සේ හිමාල වනයේ වඳුරු රංචුවකට නායකත්වයේ දරමින් වාසය කළා. මේ වනය අදෘශ්‍යමාන බලවේග විෂශාක විෂපත්‍ර විෂගෙඩි වලින් පිරුණු ප්‍රදේශයක් බව ප්‍රකාශ කරන වඳුරු රජාණන් කියනවා තමන්ගෙන් අහන්නේ නැතිව කිසිදු කැලෑ ගෙඩියක් මලක් කොළයක් කන්ට එපා කියලා. ඉතින් මේ ගෝලයෝ ටික මේ සහචරයෝ ටික එක අහනවා. එක පොකුණක් තිබෙනවා. බෝසතාණන් වහන්සේ මේ වඳුරු රජා දන්නවා මේ පොකුණට අධිගෘහිතව ඉන්න උදක රාක්ෂයෙක් ඉන්න බව. එම පොකුණට අරක්ගත් උදක රාක්ෂයෙක් සිටින බව. එනිසා කිසිදාක තමාගෙන් නොවිමසා එම පොකුණෙන් පැන් පානය කරන්නට එපා කියලා නායක වඳුරා තම සහචරයන්ට කියා සිටිනවා. එක දිනක් මේ සහචරයෝ ටික පොකුණ වටේ රැස් වෙලා ඉන්නවා පිපාසාවෙන්. රජු අහනවා ඇයි ඔබලා ඔහොම ඉන්නේ? රජතුමනි, ඔබ කියලා තිබෙනවනේ අපිට මේ පොකුණෙන් පැන් බොන්ට එපා කියලා ඔබතුමාගෙන් විමසන්නේ නැතිව. බොහොම හොඳයි කියලා කිව් මේ රජු ඒ අසල තිබුණු උණ ගසකින් උණ බටයක් කඩාගෙන ඒ උණ බටය අධිෂ්ඨාන බලයෙන් සිදුරු කරලා පැන් පානය කරන්නට පටන් ගත්තා. තම සහචරයෝ ටිකටත් එලෙස පැන් පානය කරන ලෙස කිව්වා. ඔහුනුත් බඩ පුරා පැන් බිව්වා. පිපාසාව සංසිඳව ගත්තා. මෙවලේ උදක රාක්ෂයා මතුවෙලා අහනම ඇයි ඔබලා පොකුණට නොබැස පැන් බොන්නේ නැත්තේ? පොකුණට බැස්සොත් ඔබ අපිව ආහාරයට ගන්නවා. එනිසා උදක රාක්ෂයාට කේන්ති යනවා. අපට ඔබ ගැන වෛරයක් ක්‍රෝධයක් නැහැ. අපේ ආරක්ෂාවටයි අපි මෙහෙම කරන්නේ කියලා බෝසතාණන් වහන්සේ ඒ රජු ප්‍රකාශ කරනවා. උදක රාක්ෂයා කෝපේ දරාගත නොහැකිව නැවත තමා සිටි වාසස්ථානයටම යනවා. ඉතින් මේ කතාවෙන් බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා බලය, ඒ අතිවිශිෂ්ට නුවණ පිළිබඳව කියා පානවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.